අදත් DJ live සඳහා වැදගත් අමුත්තෙක් අපිට රැගෙන එන්නට පුළුවන්කම ලැබුණා. දුෂ්කර තාවයන් මැද තමන්ගේ ආවස්තික පිරිවැය ගැන නොතකා ඒ තමන්ගේ අදහස් වමාරු කරගන්නට විශේෂයෙන්ම අපේ තරුණ පරම්පරාවත් එක්ක මේ අදහස් වමාරු කරගන්නට අපිත් එක්ක අද එකතු වෙන්නේ ඔබ බොහෝ විට හඳුනන උපාලි ජයසේකර මෙගා හීටර්ස් අධිපතිතුමා. අයිබෝවන් DJ live වෙත ඔබ තුමන්ව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ උපාලි අපි ඇත්තටම කතා කරන ප්‍රධානම දේ තමයි අද මේ රටේ ආර්ථිකය ගැන විවිධ පුද්ගලයන් විශේෂයෙන්ම එක පැත්තකින් ආණ්ඩුව අනිත් පැත්තෙන් රජය අනිත් පැත්තෙන් මේ පිළිබඳ උනන්දුවක් දක්වන පුද්ගලයන් විවිධ දේ සාකච්ඡා කරනවා සමාජය තුළ. විශේෂයෙන්ම මේ YouTube අවකාශයේ සහ සමාජ මාධ්‍ය අවකාශය අපි දකිනවා. නමුත් අපේ විශේෂයෙන්ම Gen Z Gen Alpha ස්මාර්ට්ෆෝන් පරම්පරාවට තවමත් මේ සමහර දේවල් හරි අවබෝධයක් ලැබෙන තරම් සරලව සාකච්ඡා වෙන්නේ නැහැ කියලා හිතෙනවා. සමහර අය ඊටාම සංකීර්ණ විදියට මේක සාකච්ඡා කරනවා. සමහරු මේක සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙන විදියට සාකච්ඡා කරනවා. ඉතින් ප්‍රවේශයක් හැටියට උපාලි අපි ඉස්සෙල්ලාම ගත්තොත් දැන් විශේෂයෙන්ම අපි මේ තරුණයොත් එක්ක කතා කරනකොට මේ තරුණ ව්‍යවසායකයෝ කියනවා මේ බිස්නස් අඩුයි. ගිය පාර වගේ නෑ. එන්න නිකන් ව්‍යාපාරවලට හොඳ කාලයක් නෙමෙයි වගේ දේවල් කිව්වම මම තේරුම් ගත්ත දේ තමයි ඒක ගැට ගැහෙන අර මේ ආණ්ඩුවේ ප්‍රොජෙක්ට් එක වෙන අර ප්‍රාථමික ගිණුමේ ශේෂය ට්‍රිලියන් දශම 1.2ක් ඒක හැමතැනම කතා කරනවා. දැන් උදාහරණයක් ඇටියට අපේ ජනාධිපතිතුමත් කියනවා අපි විශාල මුදලක් ඉතුරු කරගත්තා. ඒතර ඒකට සමාන්තරව තේරුම් ගත යුතු කාරණේ තමයි ඒ කියන්නේ වෙළඳපොළ ද්‍රවශීලතාවය ඒ තරම් ප්‍රමාණයකට කියන්නේ මිලියන ට්‍රිලියන් 1.2කට අඩු වෙන්න ඕනනේ. ඒ කියන්නේ බැංකුවේ දාගෙන ආණ්ඩුව බැංකුවේ දාගෙන ඒ සල්ලි ටික වියදම් කරන්නේ නැතුව ඉන්නකොට වෙළඳපොළ ද්‍රවශීලතාවය අඩු වෙලා තිනවා ඒ ප්‍රමාණයට. ඒ කියන්නේ ඒ ප්‍රමාණයට ඉකොනොමික් ඇක්ටිවිටීස් ආර්ථික කටයුතු අඩු වෙලා තිනවා. අන්න අපි ඒ ගැන කතා කරමු ඉස්සෙල්ලම. ඔව් ඇත්තටම මේ ඕක අපි සරල භාෂාවෙන්ම කියනවා නම් අපි දැන් ඕනම අපේ තරුණයෙකුට තේරෙන්න අපි ගෙදර උදාහරණයකට ගමුකෝ. අපි හිතමු අපේ ගෙදරට අපිට පොඩි පොල් වත්තක් තියෙනවා. එතකොට පොල් වත්තේට අපි හිතමු ගෙදර 5 දෙනෙක් ඉන්නවා. සහෝදර සහෝදරියෝ 5 දෙනෙක් ඉන්නවා. අම්මයි තාත්තයි 7 දෙනෙක් ඉන්නවා කියලා ගමුකෝ. මේක පොඩ්ඩක් සරල වෙන්න. එතකොට පොල් වත්තෙන් එන ආදායම අපි හිතමු රුපියල් ලක්ෂයක් එනවා. අපි හිතමු ලක්ෂ 5ක් එනවා කියලා මේක තව අපි මේක තේරෙන භාෂාවෙන් කියනවා නම් ලක්ෂ 5ක් එන එක අපි හිතමු අපි එක එකනට අපි බෙදලා දෙනවා ඒගොල්ලොන්ට ඕන විදිහට වියදම් කරන්න කියලා. හැබැයි දැන් තාත්තා හිතනවා මේක බෙදලා දෙනවට වඩා හොඳයි මේ බෙදලා දින එකේ තේරුමක් නැහැ මම මේ ටික එකතු කරලා තියා ගන්නවා කියලා. එතකොට අර පොල්ලත්තෙන් එන ආදායම ළමයින්ට බෙදන්න නැතුව ඒක තමන් පෙට්ටගමේ දා ගන්නවා. හැබැයි අර ළමයි ඒ ටික අරන් ගින් සමහරට වියදම් කරනවා. බස් එකට වියදම් කරනවා, තේ බොණ්ඩ වියදම් කරනවා, ඇඳුම් ගන්න පුළුවන්, ටියුෂන් වලට ගෙවනවා. එතකොට අර සල්ලි ටික මොකද වෙන්නේ? සමාජයට යනවා. එතකොට අපි හිතමු හෝටලෙක ගිහින් මොන හරි කෑමක් කෑවනම් ඒ කෑම කන ඒ හෝටලේ අයිති පුද්ගලයා ඒ සල්ලි තව තැනකට වියදම් කරනවා. යාට එළවලු ටික ගන්න ඕනේ, මස් ටික ගන්න ඕනේ, මාළු ටික ගන්න ඕනේ. එතකොට මේක වෙන්නේ අර සල්ලි ටික තාත්තා බෙදුවොත්
ඒක සමාජයට යනවා. ඒ කියන්නේ අපි ඕකට කියනවා මුදල් සංසරණය වෙනවා කියලා. එතකොට මුදල් සංසරණය වෙනකොට තමයි අපිට පුළුවන් මේ ඉකොනොමි එක එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන්. හැබැයි අපි මේ සල්ලි ටික තාත්තා ගෙදර තියාගෙන හිටියොත් මොකද වෙන්නේ? අර ඇක්ටිවිටීස් ටික ඔක්කොම වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ හැමතැනම අපි හිතමු අපි ගිහින් හෝටලෙන් කෑම එකක් කන එක නතර වෙනවා. අපි ගිහින් ෂර්ට් එකක් ගන්නකොට ගන්න නැති එක ගන්න නැත්නම් එතන නතර වෙනවා. අපි බස් එකේ යන්නේ නැත්නම් බස් එකට සල්ලි වියදම් කරන්නේ නැත්නම් එතන නතර වෙනවා. මේ වගේ අර අපේ තියෙන අපි මුදල් සංසරණය සම්පූර්ණයෙන්ම සංකෝචනය වෙනවා. බ්ලොක් කරනවා. සංකෝචනය වෙනවා. එතකොට දැන් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි කියන්නේ වෙනද වගේ බිස්නස් නැහැ. ඒ කියන්නේ දැන් මේකේ සරල ක්‍රියාවලිය මෙහෙමනේ. ආණ්ඩුවට තියෙන ආදායම් ලැබෙන්නේ බදු සහ ගාස්තු මගින්. නේ? දැන් මේ සල්ලි හොයාගත්තේ කොහෙන්ද? අපිට අපෙන් බදු ගහලා. එහෙම නැත්නම් ගාස්තු වශයෙන්. දැන් බදු වැඩි කරලා මගේ අතේ වියදම් කරන්න පුළුවන්ව තිබූ සල්ලි වලින් 35% ඍජුවම අරගෙන තිනවා. එතකොට වැට් එක වශයෙන් වක්‍ර බදු හැටියටත් ගන්නවා. ඔය ආකාරයෙන් විවිධ බදු වලින් සහ විවිධ ගාස්තු වලින් රජය මගේ ගාව තියෙන සල්ලි ටික අරගෙන ආණ්ඩුව තමන්ගේ ගිණුමේ දාගන්නවා. එතකොට මගේ අතේ මේ සල්ලි තිබුණා නම් මම මේකෙන් මොන හරි ආර්ථික ක්‍රියාදාමයක නියුක්ත වෙනවා. එක්කෝ ගේ හදනවා, එක්කෝ ව්‍යාපාරය දියුණු කරගන්නවා, අලුත් මැෂින් ගන්නවා, මොකක් හරි වැඩක මම ඉන්නවා. දැන් මට ඒක කරන්න විදිහක් නැහැ. මගේ සල්ලි ටික අරගෙන ගිහිල්ලා ආණ්ඩුව. එතකොට තමයි අන්න අර ඔබ කියන සංසරණ මුදල් සංසරණය සංකෝචනය වෙලා. ඒක තමයි අපිට මේ දැනෙන්න පටන්ගෙන තියෙන්නේ දියුණුවක් නැහැ වගේ. ඇත්තටම ගත්තොත් උපාලිත් මමත් දන්නවා. දැන් ව්‍යවසායකයෝ ගත්තොත් ඒගොල්ලගේ අතේ අතිරික්ත මුදලක් ඉතුරු වුණොත් ඒගොල්ලා අලුත් මැෂින් එකකට ආයෝජනය කරනවා. අලුත් ව්‍යාපාරයකට ආයෝජනය කරනවා. එතකොට ඇක්ටිවිටි එකක් සිද්ධ වෙනවා. ඒ වෙනුවට රජය ඒ මුදල අරගෙන ගිහිල්ලා අපි මොහොතකට උපකල්පනය කරොත් රජය ඒක වියදම් කරනවා නම් අන්න නැවතත් සංසරණයට එනවා. හැබැයි රජය ඒක වියදම් කරන්නේ නැති බව තමයි පේන්නේ ඒගොල්ලෝගේ කතාවෙන්. ඒකෙන් අදහස් වෙන්නේ මේ මුදල් සංසරණයට එන්නේ නැහැ. සංසරණයට නොවන මුදල් නිසා තමයි අර අපි කලින් කියපු මේ තාරුණ්‍යයට දැනෙන්නේ සල්ලි නෑ වගේ කියලා. ඕකේ තව කෑල්ලක් මම කියන්නම්. දැන් අපි අර පොල්වත්තම උදාහරණ ගමු. අපේ තුම පොල්වත්තෙන් අපිට එන්නේ ගෙඩි 10000යි. මේ ගෙඩි 10000 විකුණුවපුවම ලක්ෂ 5යි එන්නේ. එතකොට මේ ලක්ෂ 5න් අපි හිතමු ඉස්සර අපෙන් 120ක් ගත්තා නම් ලක්ෂයක් ගන්නවා තාත්තා. ඉතින් ලක්ෂ 4 ළමයින්ට බෙදලා දෙනවා. හැබැයි දැන් මේකේ වැඩි වෙලා ලක්ෂ 5ම තමයි අපිට ආදායම තියෙන්නේ. දැන් තාත්තා මේකෙන් ඉල්ලනවා ලක්ෂ 1කමාරක්. එතකොට අපිට ළමයින්ට ඉතුරු වෙන්නේ ලක්ෂ 3කමාරයි. හැබැයි ඒගොල්ලොන්ට මේ සල්ලි ටික මදි අර තව පොල්වත්තට තව පොල් ගස් 10ක් එකතු කරන්න 20ක් එකතු කරන්න. එතකොටනේ අර ගෙඩි 10000 කඩන එක ගෙඩි 12000ක් 15000ක් කඩන්න පුළුවන්. අපි හිතමු ගෙඩි 12000ක් කැඩුවා නම් සමහරට ලක්ෂ 6ක් එනවා. එහෙනම් තාත්තට තිබ්බ අර 120ම තියාන යාගේ ආදායම වැඩි කරගන්න. දැන් වෙලා තියෙන්නේ අර ආදායම වැඩි වෙලා නැහැ. හැබැයි තාත්තා ගන්න ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අර ළමයින්ට වියදම් කරන්න ආයෝජනය කරන්න තියෙන එක සම්පූර්ණයෙන් මැන හිටලා තියෙනවා. එතකොට ආයෝජනේ නැහැ කියන්නේ පොල්වත්ත දියුණු වෙන්නේ නැහැ. පොල්වත්ත දියුණු වෙන්නේ නැහැ. පොල් ගස් වැඩියෙන් එකතු වෙන්නේ නැහැ. වෙලා තියෙන්නේ දැන් වෙන්නේ මොකද? එන්නෙට තියෙන පොල් ගස් ටිකත් සමහර ඒවා ඇට කුඩා වෙලා පොල් නැහැ. පොල් ගස් ටිකට පොහොර දාගන්න බෑ. අර මේක අඩු වෙනවා. එතකොට හැම වෙලේම ඕනම ආර්ථිකයක වෙන්න ඕන ආර්ථිකේ ප්‍රසාරණය වෙන්න ඕන. ප්‍රසාරණය වෙන්න නම් අපි පුළුවන් තරම් ඉන්වෙස්ට්මන්ට් වලට යන්න ඕන. එතකොට දැනට අපිට පේන්නේ දැන් අපි වුණත් අපේ ආයතන අපි ප්‍රාග්ධන වියදම් කරනවා අඩුයි. මොකද අපිට ඉන්වෙස්ට් කරලා අපිට වෙනද පොලක් නැහැ. අපි කොහටද විකුණන්නේ? අපිට දැන් සමහරට අපිට ඒක තමයිනේ අර MMT modern monetary theory එකේ කියන්නේ. දැන් මෙහෙම සංකෝචනය කරනකොට මේ විෂම චක්‍රය මේක දරුණු විදියට හිර කරනවා. මුළු සර්කල් එකම
මුළු සර්කල් එකම හිර වෙනවා. එක පැත්තකින් අපි ගාව නැහැ ප්‍රාග්ධන වියදම් සඳහා අතිරික්ත මුදලක් නැහැ. මගේ සල්ලි ටික රජය අරන් ගිහිල්ලා බැංකුවේ දාගෙන ඉන්නවා. රජය ප්‍රාග්ධන වියදම් කරන්නෙත් නැහැ. ඒක නිසා අර තාර දාන මිනිහට මේ කාණු බඳින මිනිහට ඒ ශ්‍රමිකයාගේ සිට ඒ තාර සප්ලයි කරන කෙනා එහෙම නැත්නම් කාපට් සප්ලයි කරන කෙනා මැෂිනරි සප්ලයි කරන කෙනා ඒ ඇක්ටිවිටි ටික සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ දැන් මුදල උපයාගත්ත කෙනත් ආයෝජනය කරන්නේ නැහැ. ඒක අරන් ගිහිල්ලා බැංකුවේ දාගත්ත ආණ්ඩුවත් නිදහස් කරන්නේ නැහැ. දැන් මේකෙන් වෙන්නේ මොකද්ද? අපි හිතනවා යම් කිසි ආයෝජන අවස්ථාවක් ආවත් ආයෝජනය කරන්න බයයි. මොකද වෙළඳ පොලක් නැහැ. වෙළඳ පොලක් නැති නිසා ආයෝජනය කරන්නේ නැහැ. ආයෝජනය කරන්නේ නැති නිසා වෙළඳ පොලක් නැහැ. අනිත් පැත්තෙන් අර බැංකුවේ දාන කතාවට දැන් අපි බැංකුවේ දාලා මේක අනිත් පැත්තට බැංකුවෙන් එනවා නම් මේ ඉකොනොමි එක ප්‍රසාරණය කරන ඇක්ටිවිටි වලට ලෝන් එකක් හැටියට අන්න කමක් නැහැ. දැන් අපිට වෙලා තියෙන්නේ මේ බැංකුවට එන එකත් ආර්ථිකය දියුණු කරන්න නෙමෙයි යොදන්නේ. දැන් අපි උදාහරණයක් කියනවා නම් දැන් මේ උපාලි කතා කරන්නේ පෞද්ගලිකව අපි ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරන ස්ථාවර ගිණුම් වල තැන්පත් කරන නෑ දැන් අපි ට්‍රෙෂරියේ සල්ලි අපි කියන රජය ගන්න සල්ලි ඒ කියන්නේ අපේ බදු ආදායමෙන් එන සල්ලි අරන් ගිහින් ආයේ තියලා තියෙන්නේ රජයේ බැංකුවල. රජයේ බැංකුවල. ඒතකොට රජයේ බැංකු මේ සල්ලි ටික ආයේ අපිට දෙනවා නාර මං කිව්වේ තාත්තලා තියෙන සල්ලි. අපි කතා කරන්නේ මේ රජය තවමත් සල්ලි කරන සල්ලි වලට කරන වැඩේ. තාත්තගේ පෙට්ටගමේ තියෙන සල්ලි ටික ඒ සල්ලි ටික පෙට්ටගම හැටියට මේ දාලා තියෙන්නේ රජයේ බැංකුවල. එතකොට ඒ සල්ලි ටික අපිට එනවා නම් ආපහු ලෝන් එකක් හැටියට රටේ ඉන්න ව්‍යවසායකයන්ට තමන්ගේ ව්‍යාපාර එක්ස්පෑන්ඩ් කරන්න හරි නව ව්‍යාපාර පටන් ගන්න හරි එනවනම් අන්න ආර්ථිකයට අරග එකතු වෙනවා. නමුත් ඒක වෙන්නේ දැන් අපි ලංකාවේ බැංකු ශාස්ත්‍රයේ ගත්තත් ඒ කියන්නේ ෆයිනෑන්ස් කම්පැනි බැංකු මේ ටික එකතුව ගත්තත් පහුගිය අවුරුද්ද දෙකේ වෙලා තියෙන්නේ වැඩි ප්‍රමාණයක් ණය දීලා තියෙන්නේ වාහන මිලදී ගැනීමට. ඒ කියන්නේ ලීසින් වලට තමයි දීලා දෙන්නේ. දැන් අපි බැංකු නැතුව සාමාන්‍ය ෆයිනෑන්ස් කම්පැනි විතරක් ගත්තොත් 2025 අවුරුද්දේ ෆයිනෑන්ස් කම්පැනි විතරක් දීලා තිනවා බිලියන 212. දැන් 2026 මේ පළවෙනි මාස දෙකේ ඒගොල්ලෝ බිලියන 92ක් දීලා තියෙනවා. ඒ කියන්නේ බිලියන 600ක් විතර ෆයිනෑන්ස් කම්පැනි ටික විතරක් දීලා තියෙනවා බැංකු නැතුව. ඒතකොට බැංකුත් එක්ක ගත්තම මම මේ අහගෙන හිටියා දැන් ගිය සතියේට ඉස්සල සතිය වගේ කෝප් කමිටුවට ඇවිල්ලා ඒගොල්ලෝ ඉදිරිපත් කරා බැංකු කොච්චර ණය ප්‍රමාණයක් දීලා තියෙනවද කියලා මේ මොනවද වාහන වෙහිකල් මිලදී ගන්න. ඒ කියන්නේ ලීසින් හැටියට ඒ ගත්තම ඒක බිලියන 1200කට වැඩි. ඒ කියන්නේ බැංකු හා මූල්‍ය ආයතන. එතකොට විශාල ප්‍රමාණයක් අපි හිර කරලා තියෙන්නේ ආර්ථිකය දුවන වැඩකට නෙවෙයි. නෙමෙයි අන්න ඒකයි. දැන් අපි නැවත ඊළඟට සාකච්ඡා කළ යුතු ඒ කරුණක් තමයි ඔය අතර තියෙන. දැන් අපි අපේ තරුණයෝ කියනවා අපිට වාහන ගන්න බැරි වුණා. අපි හිතාගෙන හිටියා පොඩි කාර් එකක් ගන්න. අපිට බැරි වුණා. ඒ අතරතුරේ තවත් සමාජ සංවාදයක් තියෙනවා. අහවලා ලොකු වාහනයක් ගෙනාවා, තවත් ලොකු වාහනයක් ගෙනාවා. ඒ අතරතුරේ ආණ්ඩුව ඩොලර් බිලියන 2ක් ආසන්න වශයෙන් මම නිවැරදි නම් උපාලි බිලියන 2කට වැඩි. බිලියන 2කට වැඩි ප්‍රමාණයක් වියදම් කරලා තිනවා ඩොලර් වශයෙන්ම මේ වාහන ආනයනය සඳහා. එතෙන්දී උපාලි මට මේක පැහැදිලි කරන්න පුළුවන් නම් අපේ තාරුණ්‍යයට දැන් ඩොලර් බිලියන 2ක් වටින වාහන ලංකාවට ආවා. හැබැයි ඒ වාහන එන අතරතුර තාරුණ්‍ය අපේක්ෂාව ඉෂ්ට වුණෙත් නැහැ. මොකද ඒගොල්ලන්ට ගන්න පුළුවන් වාහන මුකුත් තිබුණෙත් නැහැ. ඊට අමතරව ආණ්ඩුව කියනවා එකෙන් විශාල ආදායමක් ආණ්ඩුව උපයාගත්ත කියලා. ඔව්. එතකොට මෙතන තියෙනවා පොඩි මිස්මැච් එකක්. එළියට ගියේ ඩොලර්ස්. රට සටන් කරන්නේ දැන් ඔය කියන ඔය සම්ප්‍රදායික IMF සංවාදයේත් කියන්නේ බිලියන 13ක් 2028 වෙනකොට
අපේ සංචිත හැටියට තියෙන්නට තියෙන්න ඕන. ඕන. එහෙම තියෙන්න ඕන කියලා කියමින් අපේ හෙඩ්ලයින් සංචිතය මෙච්චර කියන්නේ අවදානම්කාරී තත්ත්වයක තියෙද්දී ඇයි ඒ ඩොලර් එළියට ගියේ කියන එක අංක එක තීරණයක් අරගෙන ඒ එළියට ගියපු ඩොලර් ප්‍රමාණයෙන් සමාජයේ අර ඔබ කිව්වේ දේ මුදල් උපයා ගැනීමට හේතු වෙන ආයෝජනයක් සිද්ධ වෙලා නැහැ නේ. මේ තව පෙට්‍රල් ගහලා දුවන එකක් නෙමෙයි කරන්නේ. ඒකත් අනිත් පැත්තෙන් අර බදු උපයා ගත්තේ රුපියල් වලින්. රුපියල් වලින්. මේ ටැක්ස් එක ගහලා. ටැක්ස් එක ගහලා. ඔව්. මේ කතාව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. ඔව් දැන් එතෙන්දී දැන් අපි ගිය 2025 අවුරුද්ද ගත්තම අපේ ලංකාවේ කස්ටම් එකේ ආදායම විශාල වශයෙන් වැඩි වුණා. රුපියල් බිලියන 2000කට වඩා ඒගොල්ලොන්ගේ ආදායම තිබ්බා. ඒගොල්ලෝ කිව්වා ටාගට් එකක් පන්නලා ගියා කියලා. එතෙන්දී බිලියන 600ක විතර ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා මේ වෙහිකල් ටැක්ස් එකෙන් මේ වෙනකොට. එතකොට මෙච්චර ප්‍රමාණයක් එනවා කියන්නේ විශාල ටැක්ස් එකක් අපි අනිත් පැත්තෙන් ගත්තොත් ඩොලර් බිලියන 2ක් එළියට ගිහින් තියෙනවා. ඒක රුපී වැලියු එකෙන් ගත්තොත් ඒත් බිලියන 600කට වැඩි. එතකොට අපි බිලියන අපේ තිබ්බ ඩොලර් අපිට මොකද අපි කවුරුත් දන්නවා අපි 2022 අපි රට බංකොලොත් වුණා කිව්වේ අපිට මේ රුපියල් නැතුව නෙමෙයි. අපිට තිබ්බේ ඩොලර් ප්‍රශ්නයක්. මොකද අපිට 2019 ඉඳන්ම කොවිඩ් වසංගතය ආවට පස්සේ අපිට උනේ අපිට එන්න තිබ්බ අපේ අර ඩොලර් ආදායම අපිට නැතුව ගියා. මොකද අපේ රට මේ ලොකු ආදායම් ලබන රටක් නෙවෙයිනේ. අපි අර සාමාන්‍ය මට්ටමේ තත්ත්වයක තියෙන රටක්. ඒ කියන්නේ අපි අර ඓතිහාසිකවත් එදා වේල දිව්වේ. එදා වේල අන්න එකයි එදිනෙදා මේ හම්බ කරගෙන කන රටක්. ඒ කියන්නේ අර එදා වේල හම්බ කරන කන උපාලි අර මම ඒක නැවතත් පොඩ්ඩක් මේගොල්ලන්ට තාරුණ්‍යයට මතක් කරලා දෙන්න හොඳයි. දැන් ඔය විදේශ සංචිත කියන එක හැමතිස්සෙම කියන නිසා. ඔව්. දැන් විදේශ සංචිත ලංකාවේ මේ වෙලාවේ අපි කියනවා ඩොලර් බිලියන 7.2ක්. එතකොට මේ 7.2ක් කියන්නේ ඒකනුත් අඩු කරන්න ඕනේ ඩොලර් 1.19 බිලියන් අඩු කරන්න වෙනවා අර චයිනීස් ස්වැප් එක. ඒ කියන්නේ බිලියන් 2ක් විතර. එතනත් බිලියන් 2ක් විතරනේ චයිනීස් ස්වැප් එකෙන් ගන්න බෑනේ වෙන මුකුත් බඩු. ඒකෙන් තෙල් ගන්න බෑනේ. ඒකෙන් ගන්න පුළුවන් චීනෙන් බඩු මොනවා හරි ගන්න පුළුවන්. ඒත් ඒ හුවමාරු පදනම මත ණයක් හැටියට තමයි ඒක තියෙන්නේ. ඒක ස්වැප් කරපු ගමන් ඒක අපේ ණයක් බවට පත් වෙනවා. එහෙම නේද? ඔව්. එතකොට දැන් මම හිතන්නේ අන්තිමට බලනකොට තිබුණා එතන SDR ස්පෙෂල් ඩ්‍රොයිං රයිට්ස් වගේක් තිබුණා. IMF ඩ්‍රොයිං රයිට්ස් වගේකුත්. එතකොට අපිට නෙට් එන්නේ 4 බිලියන් වගේ තමයි. 4 බිලියන් වගේ තියෙන්නේ. 4 බිලියන් කියන්නේ අපේ රෙගියුලර් ඉම්පෝර්ට් බිල් එක ගත්තොත් මාස 5යි නෑ මාස 3.8. ඔව් මාස 3.8. ඔය දැන් තියෙන එකෙත් එක නම් මාස 4ක් කියලා කියන්නේ. මාස 4ක් 5කින් අපේ සම්පූර්ණ ඩොලර් ටික ඉවර වෙනවා. දැන් ඇත්තටම මේකත් තව මහ විශාල අභියෝගයක් මේ රටට. මේ අපි කවුරුත් කතා කරන්නේ නැති. ඔව් දැන් ඔය සිටුේෂන් එකම තමයි අපිට 2019 තිබ්බේ. 2019ත් අපිට තිබ්බ ඩොලර් බිලියන 7කට වඩා අපේ සංචිතේ. ඔව්. එතකොට අපිට අර පිට රටින් එන ආදායම සම්පූර්ණයෙන් නතර වුණානේ. අපේ විදේශ ප්‍රේෂණ ටික නතර වුණා. සංචාරක කර්මාන්තයන් මේ දෙක ප්‍රධාන වශයෙන් අපිට බලපෑවා. දැන් අපි ආයෙත් ඒ වගේ තත්යකට ඇවිල්ලා තියෙනවා. මොකද ලෝකේ මේ වෙනකොට එක පැත්තක යුද්ධයක් පටන් ගෙන තියෙන්නේ. දැන් අපි හැම වෙලේම හිත ඉන්නවා මේක අද ඉවර වෙයි හෙට ඉවර වෙයි කියලා. හැබැයි මේ යන විදිහට මේක ලෝක යුද්ධයක් බවට පෙරලෙන්නත් ඉඩ තියෙනවා. මොකද දැන් මේ දෙපැත්තෙම තියෙන ඒ වුණත් නැතත් උපාලි දැන් අපේ නානයන වියදමෙන් විශාලතම වියදම තියෙන්නේ තෙල්නේ. තෙල් මිලියන 500කට ආසන්න බිලියන භාගයකට වැඩි අපි තෙල් ගේනවා. තෙල් ගේනවා. මාසෙකට. එතකොට දැන් මේක ඒ තෙල් ප්‍රමාණයම භාවිතා වෙන බවක් පේන නිසා සමාජයේ හිතන්න කොච්චර ඉම්පෝර්ට් බිල් එක වැඩි වෙයිද?
ඔතන අපිට ඇවරේජ් තිබ්බ ඇත්තටම ගිය අවුරුද්ද වෙනකොට සාමාන්‍යයෙන් මිලියන 300ක් වගේ 350ක් අතර 350ක් අතර. දැන් අපිට ඕක 500කට එහා යනවා මේ ලෝක වෙළඳපොලේ වැඩිවීමත් එක්ක. එතකොට අපිට අනිත් පැත්තෙන් අපිට බලන්න ඕනේ අපේ ආදායම කොච්චරද? මොකද අපේ එක්ස්පෝර්ට් ඒ විදිහට වැඩි වෙලා නැහැ. දැන් පහුගිය මාස දෙකක එක්ස්පෝර්ට් වැඩි වෙලත් නැහැ. දැන් ප්‍රේෂණ ප්‍රේෂණත් අඩු වෙලා දැන් දන්නවා ප්‍රේෂණ දැන් උදාහරණයක් ඇටියට මැද පෙරදිග කලාපයෙන් එන ප්‍රේෂණ අනිවාර්යෙන් අඩු වෙන්න එපයි. දැන් විශේෂයෙන්ම ඒ රටේ ඉන්න හොස්පිටැලිටි ට්‍රේඩ් එකේ ඉන්න ඇත් එක මම කතා කරා. ඒ හෝටල් වල දැන් ගොඩක් අයට රැකියාව නැහැ. රැකියාව නැහැ. මොකද දැන් ලංකාවටත් දැන් මම දන්න කීප දෙනෙක් ඉන්නවා ඒගොල්ලෝ ලංකාවට ආවට පස්සේ කියලා තියෙනවා ආයෙ එන්න එපා දැනුම් දෙනකන් කියලා. ඒක තමයි. දැන් මම කතා කරා ඊයේ මම කතා කරාම අපේ හිතවතියක් කිව්වා ඒගොල්ලන්ට වැඩට එන්න කියලා තියෙනවා ඕන නම් එන්න. හැබැයි පඩි ගෙවන්න බෑ. එයා මට කිව්වා වැඩට යනවා පඩි ගෙවයි. ඉතින් දැන් ප්‍රේෂණ අඩු වෙන්න ඉඩ තියෙනවා. හැබැයි දොපාලි දැන් මේ කතාව අතරේ මේක තරුණේ තේරුම් අරන් තියෙන්නේ කොහොමද දන්නවද? මේ රට හරියන්නේ නැහැ. මෙහි ඉඳලා වැඩක් නැහැ වගේ දේවල්. එතකොට අපි මේ තරුණයට විශේෂයෙන් මේගොල්ලන්ට කියන්නට ඕන මේක විසඳිය හැකි ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්. දැන් මේක දැන් ඔබ විශේෂයෙන්ම ආර්ථික විද්‍යාව මේ ඉගෙන ගත්ත කෙනෙක්. ඔබට මේ ඇකඩමික් පරිසරයක් තියෙන කෙනෙක් හැටියට මේකට අපි මුහුණ දෙන්නට නම් කොහොමද අපි මේක තාර්කිකව දකින්න ඕන? කොහොමද අපි මුහුණ දෙන්නේ? ඉතින් ඒක තමයි මේ තාරුණ්‍යයට අපි කියන්නට ඕන. මේක විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් අපිට විසඳුමක් තියෙනවා කියන එක. ඔව් අනිවාර්යයෙන්ම විසඳුමක් තියෙනවා මේක. අපිට දැන් අපි බැලුවොත් පහුගිය අවුරුදු දෙක ඇතුළත මේ රටේ ඉන්න තරුණ මිලියනයකට වඩා එළියට ගිහින් තියෙනවා. හැබැයි ඒ ගිය අයගෙන් මං හිතන්නේ 10%ක්වත් හොඳ රැකියා කරුණා කියලා. මොකද මම හැම වෙලේම යන රටවල් දෙකක් තමයි ඩුබායි කටා කියන්නේ. එතකොට අපේ ළමයි ගොඩාක් කරන්නේ ඔඩ් ජොබ්. ඒ කියන්නේ හොඳ ප්‍රොෆෙෂනල් ජොබ් කරන අය නෙවෙයි ඉන්නේ. හැබැයි ඒගොල්ලෝ ලංකාවේ හිටියනම් ඒගොල්ලොන්ට ඕන තරම් අවස්ථා තියෙනවා. මොකද දැන් අපි ලංකාවේ හිටියා කියලා ලංකාවට විතරක් නෙවෙයිනේ වැඩ කරන්න ඕනේ. අපිට පුළුවන් පිට රටවලට වැඩ කරන්න ලංකාවේ ඉඳගෙන. ඉතින් ඒකට අවශ්‍ය ඒ සියලුම පහසුකම් ලංකාවේ තියෙනවා. අපිට ඉන්ටර්නෙට් පහසුකම්ද සැටලයිට්ද මේ හැම දෙයක්ම ලංකාවේ තියෙනවා. ඉතින් මෙහි ඉඳන් Tamanට ගොඩාක් සර්විස් කරන්න පුළුවන්. සර්විස් සෙක්ටර් එකේ ගොඩාක් තියෙනවා අලුත් මේ ටෙක්නොලොජිත් එක්ක මෙහි ඉඳන් වැඩ කරන්න පුළුවන් ඒවා. ඒ වගේම අපිට අපේ මේ රටේ තියෙන මේ අපිට තියෙන මේ බහණ්ඩ අපේ තියෙන මේ වත්කම් ටික අපිට අපි තාම මේක මේ මැක්සිමම් පරිපාලනය කරගන්නේ නැහැ, කළමනාකරණය කරන්නේ නැහැ. කළමනාකරණය කළා නැහැ. දැන් මම පොඩි උදාහරණයක් කියනවා නම් මේ තරුණ අයට තේරුම් ගන්න ඔගොල්ලෝ කුරුඳු ගැන දන්නවා. එතකොට ලෝකයේ කුරුඳු වලට GI සර්ටිෆිකේෂන් එකක් අපිට තියෙනවා. ජියෝග්‍රැෆිකල් ඉන්ඩිකේෂන් කියන සර්ටිෆිකේට් එක. ඒක ලෝකෙ අපිට විතරයි ලංකාවට විතරයි. එතකොට අපිට මේ කුරුඳු වලින්ම මුළු ලෝකෙම අල්ලන්න පුළුවන් හරි විදිහට ගියොත්. හැබැයි අපි තාම කරන්නේ දැන් අවුරුදු 2000කට වඩා පරණයි කුරුඳු ලංකාවේ. අපි තාම මිටි බැඳලා තමයි 80ක් විතර යවන්නේ. එතකොට මේකේ ගොඩාක් වැලියු ඇඩිෂන් දේවල් තියෙනවා. එතකොට තරුණ අයට මේක බලන්න පුළුවන් නම් දැන් උපාලි මම නිතර කියන දෙයක් මේ විශේෂයෙන්ම තාරුණ්‍යයට දැන් ඔය අපි රට යනවාය කියලා මේ රට හරියන්නේ ඒක නිසා රට යනවා කියන එක අර්ථයෙන් මේගොල්ලෝ යන්නේ. ඇත්තට මේගොල්ලෝ දන්නවා ගොඩක් දුක් විඳිනවා කියලා. දුක් විඳින්න වෙනවා කියලා. සමහර අය ගිහලා රැකියාව 2-3 කරනවා. 2-3 කරනවා. ගොඩක් දුක් විඳිනවා. එහෙම දුක් විඳින්න අවශ්‍ය නැහැ. තාරුණ්‍යයට තමයි ඇත්තටම අවශ්‍ය නිදහස. අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් විනෝද වෙන්නට පුළුවන් ඒ තරුණ ජීවිත. හැබැයි මේකේ ආර්ථික විද්‍යාත්මක සහ මේ වැදගත් කාරණයක් තමයි දැන් විදේශ ප්‍රේෂණ ගැන අපි උදම්මනනවා. අපිට මෙච්චර සල්ලි එනවා කියලා. හැබැයි ඒ විදේශ ප්‍රේෂණ පිටිපස්සේ තියෙන අඳුරු කතාවේ තවත් පැතිකඩක් තමයි උපාලි ඒ විදේශ ප්‍රේෂණ පිටිපස්සේ තියෙන ආවස්තික පිරිවැය ඔපචුනිටි කොස්ට් එක. දැන් අපේ කවුරු හරි කෙනෙක් පිට රටට ගිහිල්ලා වේටර් රස්සාවක් කරන්නේ මේ රටේ වේටර්කම නොකරනේ. නොකර. එතකොට මේ රටේ හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එක අපිට ඊළඟ ලෙවල් එකට
උස්සගන්න බැරි අපේ හොඳ ශ්‍රමය පිටරට වැඩ. එතකොට පිටරටින් අපිට ඔව් ඩොලර් ප්‍රමාණයක් එනවා. හැබැයි මෙහිදී උපයාගත හැකිව තිබුණු ඩොලර් ප්‍රමාණය අඩු කිරීම ඒ ලැබෙන ගාන තමයි උත්තරේ. සමහරට අපේ මේ කැපකිරීම ඊට වඩා වැඩි. වැඩි කියලයි මගේ ආගියුමන්ට් එක මගේ මේ තර්කය තමයි විදේශ ප්‍රේෂණවල ඔපචුනිටි කොස්ට් එක ගොඩක් හයි. මොකද බලන ඉන්ඩස්ට්‍රී එකේ පෙන්වන්නේ අපිට පොටෙන්ෂල් එක තියෙනවා අපිට අවශ්‍ය ලේබර් එක නැහැ. ලේබර් එක නැහැ. එක්ක ලේබර් එක තියෙනවා ලේබර් එකේ ක්වලිටි එක නැහැ. ඒ නිසා අපිට ක්වලිටි ඩොලර්ස් හොයන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒකම තමයි සංචාරක කර්මාන්තෙත් තියෙන්නේ. ඉතින් අපි මේ දරුවන්ට අපේ අනාගතයට කියන්නට ඕන අපේ මේ පරම්පරාවට කියන්නට ඕන අපි ඔක්කොම එකතු වුණොත් අපි ඔක්කොම මෝටිවේට් වුණොත් අපි ඔක්කොම මේකට ෆේස් කරනවා කියලා එක හිතුවොත් හිත හදාගෙන ඒ නැෂනලිස්ටික් ෆීලිං එකෙන් අපි මේකට ෆේස් කරොත් ටීම් එකක් හැටියට ශ්‍රී ලංකා as a team everybody as a team ෆේස් කරොත් විශාල ධනයක් අපිට වහාම නිර්මාණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ පරම්පරාවකින් නෙමෙයි මාසෙන් දෙකෙන් උපයන්න පුළුවන්නේ. දැන් අපි හිතුවොත් ඇත්තටම උපාලි අපේ වැඩියෙන්ම වහාම ධනයක් උපයා ගන්න පුළුවන්. අපි කියන්නේ lowest hanging fruits කියලා. ඒකනේ දැන් සංචාරක කර්මාන්තය ගන්නකො. දැන් සංචාරක කර්මාන්තයේ ආවස්තික පිරිවැය ආදායමට වැඩි. Opportunity cost has exceeded the real income for various reasons. එතකොට අපි ඔක්කොම එකතු වුණොත් ටූරිසම් ප්‍රොඩක්ට් එක අපි හදනවා කියලා ටූරිසම් ප්‍රොඩක්ට් එක ප්‍රීමියම් ප්‍රොඩක්ට් එකක් බවට පත් කරොත් අන්න අපිට ක්වොලිටි ඩොලර්ස් එනවා. දැන් අපිට ක්වොලිටි ඩොලර්ස් එන්නේ නැහැ. ඔය ප්‍රේෂණ වලින් එන්නේත් උපාලි අපි දන්නවනේ. ක්වොලිටි ඩොලර්ස් නෙමෙයි. ඇයි? අපි නිදහස් අධ්‍යාපනයට වියදම් කරලා උගන්වපු දරුවෝ. ඒ අධ්‍යාපනය ආයෝජනයක් හැටියට ඒ ප්‍රතිලාභය රටට නොදී පිරරටට දීලා අවම ආදායමක් ලබාගෙන එය ලංකාවට එවීමෙන් එන්නේ සැබෑ ඩොලර් ආදායමක් නෙමෙයි ඇත්තටම ඍණ ආදායමක් හැටියටයි ඒක එන්නේ. මොකද හිටියනම් හොයන්න පුළුවන් ඊට වැඩි. දැන් අරකට මේ දැන් ලංකාවේ අවස්ථා නැහැ කියන එකට මම පොඩි දෙයක් ගැන ඊට ඉස්සෙල්ලා එකක් කියලා ඉන්නම්. දැන් මේ ඕගොල්ලෝ දකින සිහින කාර් එක ගන්න බෑ කියලා හිතනවානේ. හැබැයි ලංකාවේ දැන් බලන්න අලුත් තරුණයෝ අරන් තියෙන කාර් අරන් තියෙන හැම එක්කෙනෙක්ම ගොඩක් වෙලාවට ව්‍යවසායකෙක්. තරුණ පිරිස බලන්න කාර් වල යන ඔය Facebook එකේ දාලා තියෙනවා හොඳ ව්‍යවසායකයෝ. මම දැක්ක ගොඩාක් අද ලක්ෂරි කාර් වල යන්නේ ලංකාවේ ඉන්න ටියුෂන් කරන අය. හැබැයි ඕගොල්ලෝ ඒ ටියුෂන් කරන අය දිහා බලලා ඒගොල්ලොන්ට ඉරිසියා කරලවත් ඒගොල්ලෝ ගැන තරහක් ඇති කරනවත් වැඩක් නැහැ. ඕගොල්ලොන්ටත් යම් කිසි දැනුමක් තියෙනවා නම් අද ටියුෂන් එකක් පටන් ගන්න පුළුවන්. ලංකාවට ටියුෂන් දෙන්න නෙවෙයි. පිටරටට ටියුෂන් දෙන්න පුළුවන්. තමන්ට හොඳට ඉංග්‍රීසි පුළුවන් නම් මොන හරි අපි හිතමු මැක්ස් හරි මොන හරි ඉගෙනගෙන තියෙනවා නම් අද පටන් ගන්න පුළුවන් මේ තමන් ඩොලර් 10ට ටියුෂන් දෙනවා කියලා. මාසයක් දෙකක් යනකොට හොඳ ක්‍රවුඩ් එකක් හොයාගන්න පුළුවන්. අන්න ඒකයි කතාව. දැන් අපි නැවතත් දිනයක අපි හමු විය යුතුයි. ඉතින් අද අපි සාකච්ඡාවට ලක් කරේ ඊටාම සංකීර්ණ යයි අපිට සාමාන්‍යයෙන් හිතෙන මේ ආර්ථික විද්‍යාව ආර්ථික විද්‍යාඥයින් ඒකට කියන බරසාර වචන මේ සියල්ලම කොහොමද අපි සරලව මේ කඩලා තේරුම් ගන්න කියන එක සහ දැනෙන විදිහ. ඉතින් අපිත් එක්ක අද එකතු වුණේ උපාලි ජයසේකර. ඔහු නිදහස් අධ්‍යාපනයෙන් මේ අපේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහි වුණු පුද්ගලෙක් ගමෙන් ඇවිල්ලා ඊටම දක්ෂ ව්‍යවසායකෙක් ලෝව හඳුනන සන්නාමයක් නිර්මාණය කරපු කෙනෙක්. ඉතින් ඔහුගෙන් ඉගෙන ගන්නට තියෙන බොහෝ දේ ගොඩයි. අපි නැවත දවසක ඔහුට ආරාධනය කළ යුතුයි තවත් මේ ගැන සාකච්ඡා කරන්නට. හැබැයි අපි සියලු දෙනාම මතක තියාගන්නට ඕන අපි මේ රටට ආදරය කරන අය
අපි මේ රටෙන් ගොඩ නැගුණු අය ඒ වගේම තාරුණ්‍ය හැටියට ඔබ සියලු දෙනාටමත් මේ රට අවකාශයක් ලබා දීලා තියෙනවා ගොඩ එන්නට ඒ සඳහා අවශ්‍ය පසුබිම් දැනිව නිර්මාණය කරන්නටයි DJ Live හරහා උත්සාහ කරන්නේ. ඉතින් බොහොමත්ම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට නැවතත් මෙවන් DJ Live වැඩසටහනකින් අපි එකතු වෙමු.